හයි ඔයාලට කොහොමද? ඉතින් අද මම පොඩි වීඩියෝ එකක් කරන්න ආවේ. IRCC එකෙන් රූල් එකක් චේන්ජ් වෙලා තියෙනවා. ඉමිග්‍රේෂන් රූල් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඒ රූල් එක තමයි මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ රිෆියුජි ක්ලේම්ස් දාපු අයට සහ රිෆියුජි ක්ලේම්ස් දන්නේ ඉන්න අයට. ඉතින් ඒ රූල් එකට අනුව 2020 ජූනි 24 කැනඩාවට ඇවිල්ලා පළවෙනි අවුරුද්ද ඇතුළත නම් ඔයාලා රිෆියුජි ක්ලේම් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලගේ රිෆියුජි ක්ලේම් එක යාලා ප්‍රොසෙස් කරනවා. හැබැයි පළවෙනි අවුරුද්ද ඇතුළත රිෆියුජි ක්ලේම් එක නොදා අවුරුදු 2කට පස්සේ 3කට පස්සේ නම් ඔයාලා දාලා තියෙන්නේ. ඔයාලගේ රිෆියුජි ක්ලේම් එක යාලා බාරගන්නේ නැහැ ප්‍රොසෙස් කරන්න. සහ දෙවෙනි දේ තමයි USA ඉඳන් කැනඩාවට ඇවිල්ලා පළවෙනි දවස් 14 ඇතුළත නම් ඔයාලා රිෆියුජි ක්ලේම් එක දාලා තියෙන්නේ. ඔයාලගේ රිෆියුජි ක්ලේම් එක යාලා ප්‍රොසෙස් කරන්න පටන් ගන්නවා. හැබැයි after 14 days නම් ඔයාලා රිෆියුජි ක්ලේම් එක දාන්නේ ඔයාලගේ රිෆියුජි ක්ලේම් එක යාලා රිජෙක්ට් කරනවා පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රොසෙස් කරන්න බාරගන්නේ නැහැ. ඉතින් මේ රූල්ස් චේන්ජ් වෙන්න ගොඩක්ම බලපාලා තියෙන හේතුව තමයි දරාගන්න බැරි ප්‍රමාණයකට වඩා ඒ කියන්නේ දරාගත නොහැකි ප්‍රමාණයක් රිෆියුජි ක්ලේම්ස් එයාලා IRCC එකට ඩේලි එනවලු. ඒ කියන්නේ දැන් ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා විසිටිං වීසා ඇවිල්ලා ස්ටුඩන්ට් ඇවිල්ලා ඉගෙන ගන්න නැතුව විසිටිං වීසා ඇවිල්ලා ඒ කියන්නේ ආපු පර්පස් එක ඉෂ්ට කරගෙන යන්නේ නැතුව රිෆියුජි ක්ලේම්ස් දාන්න කට්ටිය දැන් පුරුදු වෙලා තියෙනවා. මොකද හේතුව තමයි රිෆියුජි ක්ලේම් එකක් අඩු වියදමින් කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා ගොඩක් අය කරන්නේ විශේෂයෙන්ම ස්ටුඩන්ට්ස්ලා විදියට එන අය කරන්නේ. මොකද දැන් ස්ටුඩන්ට්ස්ලා ආවහම ලොකු වියදමක් යනවනේ යුනිවර්සිටිස් වලට. ඉතින් යාලා කරන්නේ අතරමඟදී කොලෙජ් යන එක නතර කරලා යුනිවර්සිටි යන එක නතර කරලා කෙලින්ම කරන්නේ ලෝයර් කෙනෙක් ගාවට ගිහලා රිෆියුජි ක්ලේම් එකක් දානවා. එනට ඒක දැන් මේ පරණ රට නෙමෙයි. මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ දැන් අවුරුදු 6කට කලින් තිබ්බ කැනඩාව නෙමෙයි දැන්. සෑහෙන හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. හැමදේම ටෆ් වෙලා තියෙන්නේ. හැම රූල් එකක්ම මාර ස්ට්‍රික්ට් ඉමිග්‍රේෂන් සම්බන්ධ දේවල් ඉස්සර වගේ නෙමෙයි. හින්දා මම හැම වෙලේම කියනවා 10 පාරක් කල්පනා කරන්න ඔයාලා මොනවම හරි දෙයක් කරන්න යද්දි කවුරුත් කියන පළියට දේවල් කරන්න යන්න එපා. විශේෂයෙන්ම මොකද ගොඩක් මිනිස්සු ඉන්න ඕගලන්ට කියයි අනේ රිෆියුජි එකක් දාන්නකෝ ඇයි ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්නේ මොකටද බොරුවට ලක්ෂ 30 40 ද රුපියල් වලින් නම් ලක්ෂ රුපියල් 30ක් 40 යන වියදම් වෙනවා කොලෙජ් වලට මිනිස්සු ඔයාලට කියයි ඇයි ඔහොම කරන්නේ බොරුවට අපරාධින සල්ලි වියදම් කරන්නේ දාන්න රිෆියුජි එකක් ඕගලන්ට ඉක්මනට අනික හරි ඉක්මනට හම්බ වෙනවා මේ PR එක ඉක්මනට සෙටල් වෙන්න පුළුවන් ඔය වගේ දේවල් කියලා ඕගලන් ඔළුව කයි හැබැයි කවදාවත් ඒ වැඩේ කරන්න යන්න එපා මොකද ඔයාලට මොනවම හරි ප්‍රශ්නයක් වුණොත් කිසිම කෙනෙක් ඔයාලගේ උදව්වට නැහැ මොකද මේ රටේ මේ රටවල් ඇවිල්ලා හරිම නීතිගත රටවල්. නීතියට වැඩ කරන රටවල්. මොකද අපේ රටවල් වගේ නෙමෙයි. හැමදේම on point තිත්තටම කරන රටවල්. මොකක්ම හරි ප්‍රශ්නයක් කියලා දැන් අපි හිතමු ඔයගොල්ලෝ fake refugee case එකක් දාලා ඒක IRB එකට අහු වුණොත් ඔයාලව කෙලින්ම ලංකාවට යවනවා. මොකද ඒ වගේ case අපි දැකලා තියෙනවා. families පිටින් ඇවිල්ලා දරුවොත් එක්ක ඇවිල්ලා ඒ වගේ fake refugees දාලා අහුවෙලා කෙලින්ම යාලව ලංකාවට යවපු අවස්ථාව තියෙනවා. මම දැකලා තියෙනවා මම දන්න මිනිස්සු ඉන්නවා එහෙම. ඉතින් ඔයාලා සෑහෙන පරිස්සම් වෙන්න මට මේ මොකද මේ වගේ දේවල් ඇත්තටම කියන්නේ නැහැනේ කවුරුත්. හැමෝම කියන්නේ මම කලින් වීඩියෝ එකත් කිව්වා සුරංගනා කතාවම අවලනේ හැමෝම කතා කරන්නේ. ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්න ඕනේ. මම විශේෂයෙන් හිතනවා YouTube වීඩියෝ එකක් කරද්දි විශේෂයෙන්ම අපේ ලංකාවේ අහිංසක මිනිස්සුන්නේ බලන්න අපි යාලට ඇත්ත පෙන්වන්න ඕනේ. මොකද මම මෙහෙම කියන්න හේතුව තමයි මගේ කලින් වීඩියෝ එකට positive comments වගේම negative comments ඉත් සෑහෙන වැටුණා. මොකද ගොඩක් අය මට බැලලා දාලා තිබ්බා මේ ඇයිවා නෙගටිව් දේවල් කියන්නේ පොසිටිව් දේවල් කියනවා කියලා. ඉතින් එතකොට ඕගොල්ලෝ මට කියන්නේ මට බොරු කියන්න කියලාද? මට බොරු කියන්න බෑ. ඉතින් ඕගොල්ලෝ මට කියන්නේ දැන් මං මොන හරි දෙයක් දන්නවනම් මේ රටේ සිටුේෂන් එක ගැන ඇත්ත සිටුේෂන් එක කියන්නේ ඕගොල්ලෝ මට කියන්නේ බොරු කියන්න කියලාද? මට එහෙම කියන්න බෑ. මොකද මමත් ආවේ සෑහෙන කටක් කාලා රටට ආවේ. ඉතින් මට අලුතෙන් ඉන්න ළමයිට මට ඇත්ත සිටුේෂන් එක ඇරෙන්න මට බොරු දේවල් කියන්න බෑ. මම කොහොමත් ඕගොල්ලෝ ඔහොම නෙමෙයි කොහොමකවත් මම කවදාවත් බොරු කියන්නෙත් නැහැ. ඇත්ත හරි විදියට YouTube වීඩියෝ එකකින් මට ඕන ඕගලන්ට පෙන්නන්න. ඉතින් මේ අද වීඩියෝ එක වුණත් මේ රිෆියුජීස් සම්බන්ධව මම ඕගලන්ට ආයෙත් කියනවා සෑහෙන කල්පනා කරන්න. මොකද නිකන් හිතන්න ඕගලන්ට ඇත්තටම මේ වගේ රටකට වීසා එකක් අදිනවා කියන්නේ ඒක මාර පිනක්. මොකද මම ඩේලි දකිනවා ගොඩාක් වීසා රිජෙක්ට් වෙන ළමයි අඬා ගත්ත ගමන් පෝස්ට් දානවා අයියෝ මගේ සල්ලි මෙච්චරක් වේදන් වුණා. එහෙම කියලා මම දකිනවනේ මොකද මම දන්නවා රටකට වීසා එකක් අපි ඇප්ලයි කරන්නේ දෙයිනේ කොච්චර බලාපොරොත්තු ඔළුවේ තියාගෙනද හිතේ තියාගෙනද කොච්චරනම් අපි ආස දේවල් තියෙනවද කරන්න. ඒ දේවල් එච්චර හිතේ බලාපොරොත්තු ගොන්නක් ඔළුවේ තියාගෙන වීසා එකක් දාලා වීසා එකක් රිජෙක්ට් වුණාම අපිට කොච්චර දුකයිද.
මොකද ඒ ගැන මම දන්නවා. මොකද මම කැනඩා එන කලින් මම කලින් ඔස්ට්‍රේලියා ඇප්ලයි කරලා තියෙනවා සෑහෙන ලොකු ගාණක් වේදම් කරලා මගේ වීසා රිජෙක්ට් වුණා. ඉතින් මම කියන්නේ වීසා එකක් ඇදුණා නම් දෙයිනේ කියලා කැනඩාවට එන්න. ඇවිල්ලා හරි විදියට පේපර් වර්ක් කරගෙන හරි ඉමිග්‍රේෂන් පාත් එකේ යන්න. කවුරුත් කියන දේවල් කරන්න යන්න එපා. ස්ටුඩන්ට් වීසා එකක් ඇදුණා නම් හරියට ස්ටුඩන්ට් කෙනෙක් වගේ ඇවිල්ලා යුනිවර්සිටි ගිහිල්ලා කොලෙජස් ගිහිල්ලා ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ග්‍රැජුවේට් වෙලා වර්ක් වීසා එක අරගෙන හරි පාත් එක යන්න ඔයාලට PR එක ගන්න පුළුවන්. ටිකක් ස්ට්‍රගල් කරන්න වෙනවා. ඒක ඇත්ත. මොකද මේ වගේ රටකට ඇවිල්ලා නිකම් අත් දෙකට ඕගොල්ලන්ගේ මේ දෙන්නේ නෑ ආ මෙන්න PR එක කියලා. ඒක ඕගොල්ලෝ ගන්න ඕනේ. ඉතින් මට කියන්න ඕනේ දැන් ආයිත් ඔයගලන්ට කවුරුම හරි මේ වීඩියෝ එක නොතේරුණු කෙනෙක් ඉන්නවනම් මේ රූල්ස් සම්බන්ධව මම ආයිත් පැහැදිලි කරන්නම්. බේසිකලි ඇවිල්ලා පළවෙනි අවුරුද්ද ඇතුළත ඔයාලා රිෆියුජි ක්ලේම් එක දාන්න ඕනේ. එහෙම දැම්මොත් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා අවුරුදු 2-3කට පස්සේ නම් රිෆියුජි ක්ලේම් එක දාන්නේ ඔයාලගේ රිෆියුජි ක්ලේම් එක ඒගොල්ලෝ බාරගන්නේ නැහැ. ඔන්න ඔක තමයි ප්‍රධානතම දේ. ඉතින් මට කෙටියෙන් කියන්න ඕන ඒ සම්බන්ධව බෑග්ග්‍රවුන්ඩ් එකේ බබාගේ වොයිස් එක හැනෙ ඇති සමා වෙන්න. මොකද එයා චුට්ටක් කඩාඩ හිටියේ. ඉතින් මට ඕක ගැන තමයි ඔයගලන්ට අප්ඩේට් කරන්න ඕනුනේ. මොනවම හරි නොදැන දෙයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම දන්න විදිහට කියලා දෙන්නම්. ඉතින් thank you so much for watching. Thank you guys.